අද අපි ගෙනාවේ How to Train Your Dragon චිත්‍රපටි කතාමාලාවේ දෙවෙනි චිත්‍රපටය. කතාව පටන් ගන්නේ බර්ග් දූපතේ ප්‍රීතිමත් දර්ශනයකින්. දැන් මිනිස්සු සහ මකරු අතර සම්පූර්ණ සහජීවනයක් තියෙන හින්දා මකර ධාවන තරඟ කියලා කියන්නේ ගමේ ප්‍රධාන විනෝදාංශය. මේක හරිම වර්ණවත් උද්‍යෝගිමත් දර්ශනයක්. හැබැයි අපේ වීරයාවන හිකප් මේ තරඟ වලින් ඈත් වෙලා ටූත්ලස් එක අහසේ නිදහසේ පියාඹනවා. හිකප්ගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ ලෝක සිතියම සම්පූර්ණ කරන එක. ඔහු තම පියා ස්ටොයික්ගේ පීඩනයෙන් මිදිලා තමන්ගේම මාර්ගය සොයාගන්න උත්සාහ කරනවා. ඔහු සහ ටූත්ලස් දැන් එකම ශරීරයක කොටස් වගේ. හිකප්ගේ අලුත් යාන්ත්‍රික ඇඳුම හින්දා ඔහුට ටූත්ලස්කින් වෙන්න පියාසර කිරීමේ හැකියාවක් පවා ලැබිලා තියෙනවා. ස්ටොයික් හිකප්ගේ වයස සහ දක්ෂතාවය නිසා ඔහුට බර්ග්ගේ ප්‍රධානියාගේ වගකීම් බාර දෙන්න සූදානම් වෙනවා. ස්ටොයික්ට ඕන වෙන්නේ හිකප් ගමේ පදිංචි වෙලා ගමේ අනාගතය ගැන හිතනවා දකින්න. මේ හේතුව නිසා පියා සහ පුතා අතර ආදරණීය නමුත් තදබල මතගැටුමක් ඇති වෙනවා. හිකප් තමන්ගේ තාත්තට කෑ ගහන්නේ නැතුව හැම වෙලේම ඒ වගකීමෙන් ගැලවිලා යන්න උත්සාහ කරනවා. දවසක් හිකප් සහ ඇස්ට්‍රේට් පියාසර ගවේෂණයක ඉද්දී අයිස් වලින් වැහිලා ගිය පැරණි කඳ උරක් හොයා ගන්නවා. ඕන් දකිනවා මකර දඩයම්කරුවන් ට්‍රැපර්ස්ලා විශාල අයිස් ගුහාවක් වෙත මකරුන් අරගෙන යන හැටි. එහිදී ඕන් ඊරෙට් නම් මකර දඩයම්කරුවෙකුට මුණ ගැහෙනවා. ඊරෙට් ඔවුන්ට අනතුරු අඟවනවා ඩ්‍රාගෝ නම් වූ අති භයානක මිනිසෙක් විශාල මකර හමුදාවක් එකතු කරමින් ඉන්නවා කියලා. ඩ්‍රාගෝ මේ මකර හමුදාව යොදාගෙන මුළු ලෝකෙම පාලනය කරන්න සූදානම් වන බව ඊරෙට් පවසනවා. මේ අනතුර දැනගත්තු හිකප් නැවත ගමට ඇවිත් මේ ගැන කියනවා. හිකප්ගේ උත්සාහය වෙන්නේ ඩ්‍රාගෝ හොයාගෙන ගිහින් සාමකාමීව කතා කරලා මේ ගැටලුව නිරාකරණය කරගන්න එක. ඒත් ස්ටොයික් ඩ්‍රාගෝ කියන්නේ කතා කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කියලා දැඩිව පවසනවා. ස්ටොයික් හිකප් බර්ග්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙදර නවත්තලා ඩ්‍රාගෝ හොයාගෙන ගිහින් සටන් කරන්න සූදානම් වෙනවා. හිකප් තාත්තගේ අනට කීකරු නොවී ටූත්ලස් සමග හොර රහසේම ඩ්‍රාගෝව හොයාගෙන පියාඹනවා. එයාලට අමුතු රහසිගත මකරෙක් මුණ ගැහෙනවා. මේ මකරා හිකප්ව අල්ලගෙන අයිස් වලින් හදපු විශ්මිත ගුහාවක් වෙත අරගෙන යනවා. මේක මීට පෙර කිසිවෙකු නොදුටු ලස්සන අద్භූත ස්ථානයක්. මේ ගුහාව ඇතුලේ අලුත් මකර විශේෂ විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. මේ මකරුන්ගේ රැකවලා වෙන්නේ වල්කා නම් වූ කාන්තාවක්. එයාගේ මුහුණේ මකර චිත්‍ර ඇඳලා තියෙනවා. ඇය මකරුන්ගේ ඇඳුමක් ඇඳලා ඉන්නේ. හිකප්ට පුදුමයක් වෙන්නේ මේ කාන්තාව තමයි වසර 20කට කලින් මියගිය අයයි හිතපු ඔහුගේ මව වීම. ඇයව මකරෙක් රැගෙන ගොස් ඇති අතර ඇය මේ කාලය පුරාම මකරුන් සමග ජීවත් වෙලා ඔවුන්ගේ රහස් සියල්ලම ඉගෙනගෙන තියෙනවා. ඇය මකරුන්ගේ මුළු රැළටම නායකත්වය දෙන්නේ යෝධ ඇල්ෆා මකරෙක් යොදාගෙන. හිකප් සහ වල්කා අතර හැඟීම්බර සංවාදයක් ඇති වෙනවා. වල්කා කියනවා මම කවදාවත් ආපහු ආවේ නැත්තේ මේ මකරුන්ව බේරගන්න කියලා. හිකප්ට තේරෙනවා තමන්ට මකරුන් ගැන තියෙන ආදරය ආවේ එයාගේ අම්මගෙන් කියලා. වල්කා හිකප් සමග සිටින බව දැනගත් ස්ටොයික් සහ ගොබ වහාම ගුහාව වෙත පැමිණෙනවා. වසර 20කට පසු ස්ටොයික් සහ වල්කා නැවත මුණගැසෙන මේ දර්ශනය හරිම සංවේදී එකක්. ස්ටොයික් වල්කාව වැළඳගෙන මම ඔයාට කවදාවත් යන්න දෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා. ඕන් එකට එකතු වෙලා නැවතත් නටනවා. මේ මොහොත පවුලයට විශාල සතුටක් ගෙන එනවා. මේ අතර ඩ්‍රාගෝගේ හමුදාව ඔවුන්ගේ විශාල දඩයම්කරුවන්ගේ හමුදාව සමග වල්කාගේ ගුහාව වෙත ළඟා වෙනවා. ඩ්‍රාගෝගේ ප්‍රධාන මකර වෙන්නේ තවත් යෝධ ඇල්ෆා මකරේ. මේ මකරා වල්කාගේ ඇල්ෆා මකරට වඩා බලවත් සහ දරුණු නපුරු කෙනෙක්. හිකප් අවසාන වතාවට ඩ්‍රාගෝ සමග සාමෙන් කතා කරන්න උත්සාහ කරනවා. හිකප් කියනවා වයිකින් වරුන්ට සහ මකරුන්ට එකට ඉන්න පුළුවන් කියලා. හැබැයි ඩ්‍රාගෝ කෑ ගහලා කියනවා අපේ ලෝකෙ ඉන්න පුළුවන් එක්කෙනෙක්ට විතරයි. ඒ තමයි මට කියලා. ඩ්‍රාගෝගේ සහ වල්කාගේ ඇල්ෆා මකරුන් දෙදෙනා අතර භයානක සටනක් ඇති වෙනවා. ඩ්‍රාගෝගේ ඇල්ෆා මකරා ශබ්ද තරංග යොදාගෙන වල්කාගේ ඇල්ෆා මකරාව පරාජය කරලා මරා දමනවා. දැන් ඩ්‍රාගෝගේ ඇල්ෆා මකරා තමයි නව නායකයා. ඔහු වල්කාගේ ගුහාවේ සිටින සියලුම මකරුන්ගේ සිහිය නැති කරලා තමන්ගේ පාලනයට ගන්නවා. මේ භයානක බලපෑමෙන් ටූත්ලස්ටත් ගැලවෙන්න බැරි වෙනවා. ටූත්ලස්ගේ ඇස් සුදු වෙලා ඔහුට තමාගේ පාලනය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඩ්‍රාගෝ තම පාලනය යටතේ සිටින ටූත්ලස් යොදාගෙන හිකප්ට පහර දීමට අණ කරනවා. ටූත්ලස් හිකප්ට වෙඩිල්ලක් එල්ල කරනවා. මේ මාරාන්තික අන්තර දැකපු ස්ටොයික් කිසිවක් නොසිතා හිකප් සහ ටූත්ලස්ගේ වෙඩිල්ල අතරට පනිනවා. වෙඩිල්ල වැදිලා ස්ටොයික් එම මොහොතේම මිය යනවා. ඩ්‍රාගෝගේ ඇල්ෆා මකරාගේ බලපෑම ටික වෙලාවකට නතර වෙනවා. ටූත්ලස් තමාගේ සිහිය ආපහු ලැබුණට පස්සේ තමා කළ දේ ගැන බිහිතියෙන් සිටිනවා. හිකප් තාත්තගේ සිරුර ළඟට ඇවිත් කඳුලින් පිරීලා
ටූත්ලස්ට කෑ ගහලා බැනවඳිනවා. ඇයි ඔයා මට මෙහෙම කළේ කියලා කෑ ගහන හිකප් ටූත්ලස් පළවා හරිනවා. ටූත්ලස් කඳුලින් ඩ්‍රාගෝ සමගින් යනවා. මුළු බර්ග් ගම්මානයම දැඩි ශෝකයකින් පිරීලා. ස්ටොයික්ගේ දේහය සාම්ප්‍රදායික වයිකින් අවමංගල්‍යයකදී දැවෙන නැවක මුහුදට යවනු ලබනවා. හිකප් සම්පූර්ණයෙන්ම කඩා වැටිලා ඉන්නේ. වල්කා සහ ඇස්ට්‍රිඩ් හිකප්ට සැනසීම දෙමින් ටූත්ලස් මේ දේ කළ නැති බවත් ඩ්‍රාගෝගේ ඇල්ෆා මකරාගේ බලපෑම නිසා ඔහුට ඔහුගේ පාලනය නැති වූ බවත් ඒත්තු ගන්වනවා. හිකප් අවසානයේ තේරුම් ගන්නවා දැන් තමාට සටන් කරන්න වෙනවා කියලා. එයා ඇස්ට්‍රිඩ්ට කියනවා මම තමයි දැන් මේ ගමේ නායකයා. මම බය වෙලා ඉන්නේ නැහැ. මම ඩ්‍රාගෝව පරාජය කරනවා කියලා. හිකප් සහ මිතුරන් ඩ්‍රාගෝගේ හමුදාව සහ ඇල්ෆා මකරා බර්ග් දූපතට ප්‍රහාර එල්ල කිරීමට එන විට ඔවුන් සමග සටන් කිරීමට සූදානම් වෙනවා. ඩ්‍රාගෝගේ ඇල්ෆා මකරා නැවතත් ශබ්ද තරංග යොදාගෙන බර්ග්හි මකරුන්න පාලනය කරන්න හදනවා. හැබැයි මේ වෙලාවේ හිකප් ටූත්ලස් හොයාගෙන ගිහිල්ලා "ඔයා තමයි මගේ හොඳම යාළුවා" කියලා කෑ ගහනවා. හිකප්ගේ අවංක ප්‍රේමය සහ විශ්වාසය නිසා ටූත්ලස් ඇල්ෆාගේ පාලනයෙන් නිදහස් වෙනවා. ටූත්ලස් ශක්තිමත්ව කෑ ගහලා ඇල්ෆා මකරට අභියෝග කරනවා. ටූත්ලස් සහ ඇල්ෆා මකර අතර ලොකු සැටනක් ඇති වෙනවා. ටූත්ලස් එයාගේ වෙටිල්ල උපරිමයෙන් පාවිච්චි කරලා ඇල්ෆා මකරගේ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ දමනවා. මේ අවස්ථාවේදී ඩ්‍රාගෝගේ ඇල්ෆා මකරගේ පාලනය යටතේ හිටපු සියලුම මකරු ටූත්ලස්ගේ ධෛර්යය සහ බලය දැකලා ටූත්ලස් නව ඇල්ෆා නායකයා කියලා පිළිගන්නවා. ටූත්ලස් නව ඇල්ෆා විදිහට ශක්තිමත්ව කෑ ගහනවා. ඩ්‍රාගෝ තනි වෙලා එයාගේ ඇල්ෆා මකර එක්ක පලා යනවා. චිත්‍රපටය අවසන් වෙන්නේ බර්ග්හි ජීවිතයේ යලිත් සාමකාමීව හා සතුටින් ඉදිරියට යන ආකාරය සහ හිකප් සහ ටූත්ලස් නව නායකයා සහ ඇල්ෆා ලෙස එකට අහසේ නිර්භීතව පියාඹන දර්ශනයකින්. තවත් චිත්‍රපටයක් සමග නැවත හමුවෙමු.